අයිබෝන් මම ගිය සතියේ පෝස්ට් එකක් ෂෙයා කළා ගොඩක් ගෲප්ස් වලට. ඒ පෝස්ට් එකේ මූලික අර්ථය මෙන්න මෙහෙම තියෙන්නේ. සිංහල ජාතියේ ජාතිකයෙකුට මොන හරි විපතක් කරදරයක් වුණාම ඔහු මොකක් හරි ආපදාවකට ලක් වුණාම වැඩියෙන්ම සතුටු වෙන ජාතිය සිංහලයාමයි කියලා. මේ ශ්‍රී ලංකාව. මේ පෝස්ට් එකට විශාල වශයෙන් මට කමෙන්ට්ස් ආවා, ලයික්ස් ගොඩාක් විශාල වශයෙන්. මගේ මේ තාමත් එනවා මගේ මේ ප්‍රොෆයිල් එකට නොටිෆිකේෂන්ස් වලට. ඉතින් මම කල්පනා කළා එන්නේ මේ පෝස්ට් එක අනුමත කළා. එතකොට ජනතාවගේ පිරිසකගේ හිතේ තිබිච්ච යටපත් වෙලා හිතේ තිබිච්ච දෙයක් තමයි මතු උනේ. ඒ කැමැත්ත දුන්නේ මේ පෝස්ට් එක හරි කියන එක. දැන් මම කියනවා මේ සිංහල ජාතිය තුල කෙනෙකුගේ දියුණුව, කෙනෙකුගේ හැකියාව, කෙනෙකුගේ ගුණාත්මක බව අගය කරන්න බැරි මානසික මට්ටමක් නිර්මාණය වුණේ කොහොමද? බොහෝ විට නිර්මාණය වුණේ කොහොමද? මොකද මට මේක සෑහෙන මේ සම්බන්ධව අත්දැකීම් තියෙනවා. මේක නිර්මාණය වීමට ලොකු ඉතිහාසයක් තියෙනවා, ලොකු අතීතයක් තියෙනවා. මේක දූපතක්, මේ රටේ ජීවත් වෙන දූපත් දූපතක ජීවත් වෙන ජනතාව. ඒතර මේ දූපතට ලොකු ඉතිහාසය තුල මේ රට අල්ලා ගැනීමට ආක්‍රමණය කළ දකුණු ඉන්දියානු ජාතිකයන්, චෝල, පාණ්ඩ්‍යවනේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයන්, එතකොට යුරෝපා ජාතීන්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඒ ඉතිහාසය තුල මේ රට බේරා ගන්න විටි ඉදිරිපත් වෙච්ච වීරවරුයෝ අපි දැකලා තියෙනවා. දැන් මෑතක යුරෝපා ඉතිහාසයේ මේ ලංකා ඉතිහාසයේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී යුගයේදී මේ රට අධිරාජ්‍යවාදීන් බේරා ගන්න අපිට මතුවෙන ගොඩාක් වීර චරිත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. වීර කැප් බෙට්ටිපොළ, ඒ වගේම වීර පුරන්නප්පු, හික්කඩු ශ්‍රී සුමංගල අපේ හාමුදුරුවෝ. ඉතින් මේ වගේ එනවා. දැන් මේ තත්ත අත මානසිකත්වයේ මත ගොඩනැගුණු මේ චින්තන ක්‍රියාවලියක් තුල, ඉතිහාසයක් තුල ගොඩනැගුණු හැලහැප්පීම් මත ගොඩනැගුණු ජාතියකට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබෙනවා. ඒ නිදහස ලැබුණ අද දක්වා අවුරුදු 70 ගාණක් මේ රටේ සියලු ජනතාවට 100%ක් නැතත් 60%ක් 70%ක්වත් උපරිමේ යන ආකාරයට ජනහිතවාදී සුභවාදී රාජ්‍යයන් බිහිවුන්නේ නැහැ. ඒ නිසා ඇති නැති පරතරය, දක්ෂයාට තැන ලොලදිබීම, දක්ෂයින්ගේ රටට ප්‍රයෝජන නොගැනීම වැනි කරුණු කාරණා විශාල වශයෙන් දියත් තුලා. එතකොට මෙතන මෙහෙම නිර්මාණය වෙන්නේ සුදුස්සාට සුදුස්තර නොලැබීම, දේශපාලන පාක්ෂිකවට ඒතර ලැබීම, මෙවැනි විශාල වශයෙන් තියෙන නිර්ණායක කියනවා නම් මෙවැනි මානසික මට්ටමකට පසුබිම හැදුණා එතනින්. දැන් 1948 පෙබරවාරි 4 වෙනිදා පස්සේ සුභවාදී ජනතාසුභවාදී රාජ්‍ය නායකයන් බිහි වුණා. නමුත් ඔවුන්ගෙන් උපරිමයම සිද්ධ වුණේ නැහැ ජනතාවට. ජනගහනය වැඩි වීමත් සමග ඒ උපරිමයම දේ සිද්ධ වුණේ නැහැ. ඒ නිසා කෙනෙකුගේ දියුණුව, හැකියාව, දක්ෂතාවයේ නැගීම, සංවර්ධනය බලන්න බැරි මානසික මට්ටමක් නිර්මාණය වුණා. මේ මානසික මට්ටම නිර්මාණය වුණේ සමාජ වෛරය තුලින්. මොකද්ද මේ සමාජ වෛරය? මම ඊටින් කතා කළු කරුණු කාරණා. ඒ නිසා අපි යෝජනා කළා, මම ගුරුවරියක් හැටියට, පුවත්පත් ලේඛිකාවකට අපි යෝජනා කරන්න හැමතිස්සෙම මේ රටේ තාම තියෙන අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමයක්. මේ රටේ තරගකාරී අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනය නතර කරන්න කියලා. මේ තරගකාරීත්වය තුලින් තමයි මේ ළමයාගේ මානසිකත්වයේ උඩ නැගිලා පුරවැසියෙක් වුණාට පස්සේ මේක පුපුරා යන්න පටන් ගන්නෙ. දැන් මට තියෙනවා මේ පොඩි වෙලාවක් නෙවෙයි ලොකු වෙලාවක් කතා කරන්න කරුණු කාරණා. දැන් අපි ඉතිහාසය දිහා බැලුවා. අපේ රටේ දේශපාලන ඉතිහාසය, ලාංකික ඉතිහාසය 71 කැරැල්ලක් ඇතුළ රජයට විරුද්ධව තරුණ අවසානය. උපාධාරී දූ දරුවන්ට හැකියාව නැහැ. ඔවුන් ඒක රාශී වෙලා පවතින රාජ්‍යයට විරුද්ධව අරගල කළා. 88 89 භීෂණේ විශාල මිනිස් ඝාතන, කාම අපරාධ, මංකොල්ලක විශාල වශයෙන් සිද්ධ වුණා. පුපුරා යෑමක්. අන්න ඒ පසුබිම තුලින් තමයි මේ සමාජ වෛරය එන්නේ. එකිනෙකාගේ ජීවිත හරියට බලන්න බෑ. ජීවිත දියුණුවට අතහිත දෙන්න බෑ. ජීවිතයක් වටිනාකම බලන්න බෑ. ඒ මානසික මට්ටම මේ කාලයක් ඉඳලා නිර්මාණය වුණේ. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. මේ මානසික මට්ටම නිර්මාණය වීමේ හොඳම උදාහරණයක් මේ අපේ යශෝදා විමලධර්ම කියන්නේ මේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය හරිම අහිංසකයි බැලුව බැලමට.
ඇය විකරණ විශ්වවිද්‍යාලයේ සෞන්දර්යාංශයේ උපාධිය හදාරන්න ගියාම ඇයට ඒ උපාධිය හදාරීමත් විශ්වවිද්‍යාලයත් එපා වුණා. අවසානයේ ඇය මානසික වශයෙන් විශාල ආතතියකට පත් වෙලා ඇයගේ පියා මේ ගැනම හිතලා ඇය අදත් එන හැම සම්මුඛ සාකච්ඡාවකදීම ඉස්සල්ලාම කියන්නේ මේ ප්‍රශ්නේ. තමාට මේ අමීරි අත්දැකීම කියලා තමයි මේ සම්මුඛ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එයාගේ තාත්තා එයාගේ පියා උගලතර මහත්මයා මිය ගියා. මේ දුවට වෙන සමාජ අසාධාරණය මානසික පීඩනය බලා ඉන්න බැරුව. එතුමිය කියනවා ඒක. දැන් මේ කතාව තුළ සරලව බැලුවොත් නවකවදයට විරුද්ධ නිසා ඇයට තව නවකවදයක් දුලේක නෙමෙයි. එතනින් එහාට ගිය ලොකු කතන්දරයක් තියෙන ඕගොල්ලෝ හිතන්න. එදත් ඒ කාලෙත් යශෝදා විමලදරව කියන්නේ මේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මෙන්න මෙතරයි ප්‍රශ්නේ. දෙයක් බලන්න බෑ, ඉවසන්න බෑ. තමට හවුවෙච්ච අවස්ථාවකදී පහර දෙනවා. දැන් ඒ කරපු පාපේ නම් ඒ කරපු අයට මම හිතන්නේ මේ ලෝකයේ තියෙන විශ්ව ධර්මයක්. විශ්ව ධර්මයේ බුද්ධ ධර්මය. ඉතින් හරි කනගාටුදායකයි. ඇයගේ හිතේ තැම්පත් වෙලා තියෙන දේ ඇය මැරෙනකම්ම මේ ප්‍රකාශනය හැමතැනම කියන්න පටන් ගනී. තැම්පත් වෙච්ච අමීරි අත්දැකීමක්. මේ පොඩි උදාහරණයක් බලන්නකෝ. අන්න ඒක නිසා දැන් මට තියෙන ඕන තරම් උදාහරණ. අද පාසල් වලට පත් කරන විදුහල්පතිවරු ගුරුවරු පිළිබඳ මීට වඩා නිර්ණායක ගේන්න කියලා මම අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපන නායකයන්ගෙන් ඉල්ලනවා මේ රටේ. මොකද මට තියෙන හරියට අත්දැකීම් විදුහල්පති පරිපාලන ලියු පමණින් මානසික රෝගී ඉස්කෝල වලට ගෙනහැලා දාන්න එපා. ඉස්කෝල පාසල් විනාශ වුණා. මානසික රෝගීන්ගෙන්. ගුරුවරු දාන්න එපා. හොඳ නිර්ණායක ගේන්න. මං කියන්නේ සමස්තයක් ඇටින මේ රටේ අතීතෙත් වර්තමාන අනාගතෙත් හොඳ විදුහල්පතිවරු යහපත් රටට දැයට වැඩ කරන යහපත් විදුහල්පතිවරු ගුරුවරු නිර්මාණය වෙලා තිනවා. ඒගොල්ලන්ගේ සේවය මේ රටට ලැබිලා තියෙනවා. මං කියන්නේ මේ දශක දෙක තුනක ඉඳලා දශක දෙකක විතර ඉඳලා වෙන සිදුවේ මානසික රෝගී විදුහල්පතිවරු. පාසලේ නායක පාසලක් කියන්නේ ජාතියක් ගොඩනගෙන ප්‍රධාන ආයතන රටක් ගොඩනගෙන. නිසා මේ බරපතල ප්‍රශ්න. නිසා මේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් පිටපැරලා මේ රට ගැන හිතන්න පුරුදු වෙන්න කියලා මම සියලු පක්ෂවලින් සියලු නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේම නැති වුණොත් මේ වෛරය එකිනෙකාට කෙරෙන වෛරය එකිනෙකාගේ දියුණුව බලන්න බැරි එකිනෙකාගේ හැකියාව දක්ෂතාවය බලන්න බැරි මානසික මත්තේ තවත් ඊගා පරම්පරාවෙ නිර්මාණය වෙනවා. මොකද අපේ මරණයත් එක්කම මේ ශරීරය මේ මහ පොළොවෙන් අයින් වෙනවනේ. ඊට පස්සේ අපි වගේ චරිත මේ මහ පොළොවේ නිර්මාණය වෙන්න ඕනේ. අපි ඕගොල්ලෝ වගේ හැමෝගෙම චරිත නිර්මාණය වෙන්න ඕනේ මේ රටට. එම නිර්මාණය වෙන්න නම් ඉතාමත් 100%ක් නැත්නම් 60%ක් 70%ක් අවංක දේශප්‍රේමයේ තියෙන චරිත අවංක දේශප්‍රේමයේ කියන තව කෙනෙකුගේ දිහා සුන්දරව බැලීම තව කෙනෙකුගේ දියුණුවට අතේ දෙන්න බෑ ආශිර්වාද කිරීම. ඒක අත නෑනේ. මම මේ හොදෝද මඩේ දාන කතාව මං අඟට ගායනා කළ ශ්‍රී ලංකා අපේ බබයි ගීතය. දේශප්‍රේමියෝ තමයි ලංකාව පුරාම ඉන්නේ. හන්දියක් ගානේ ආයතන හැමතැනම දේශප්‍රේමියෝ. නමුත් පෞද්ගලිකව දෙයක් කතා කරාම ලැජ්ජයි. දේශප්‍රේමයේ මාකටිං වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසි රක්ෂණ සභාවවල බැංකුවල මාකටිං වෙන වචනයක්. ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසියාට අද මේ සමාජයේ ලැබිලා තියෙන තැන මොකද්ද? අවලංගුකාසියක් වගේ. නිසා මේ බොරුවේ වැහුණු සංකල්ප ඉවත් කළා. යම් ආකාරයකට මේ රට ගොඩ නගා ගන්න නම් මේ චින්තන ක්‍රියාවලිය මිනිස්සු හිතන දුර්වල තාමත් weak points දුර්වල තැන් නැවතත් සකස් වී යුතුයි මේ රටට ගැලපෙන විදිහට. මේ රටේ සිංහල දෙමළ සිංහල මුස්ලිම් දෙමළ ජනතාවක් ද්‍රවිඩ ජනතාවක් ජීවත් වෙන ජාතික සමගිය ඇති වෙන ආකාරයට දැන් ළමයෙකුගේ අධ්‍යාපනයේ ප්‍රධානම මූලිකව අංකය තමයි දැනුම කුසලතා ආකල්ප. ඒ දැනුම කුසලතා ආකල්ප තුනේම තියෙන්න ඕනේ. තව කෙනෙක් දිහා සුන්දරව බැලීමේ හැකියාව පුරුදු කරන්න ඕනේ දරුවෙකුට. පන්ති කාමරය තුල වෛරය, ක්‍රෝධය, ද්වේෂය දහම් පාසල්. ඒ අනිත් පොයින්ට් එක. එන ගුරුවරු දහම් පාසල් වල හරි කනගාටුදායක තත්ත්වයක් වැඩ කරාට මිත්‍යා දෘෂ්ටිකය. තව ගුරුවරයෙක්ගේ දක්ෂතාවය බලන්න බෑ. ගුරුවරයෙකුට හැකියාවක් තියෙන ගුරුවරයෙකුට වැඩක් කරන්න දෙන්න කැමති නෑ. ඉතින් අර කෙනෙකුගේ බලන්න බැරි මේ මයින්ඩ් එක තමයි මේ රට විනාශම කරලා දෙන්නේ. හරි කනගාටුදායක තත්ත්වයක් මේ රට ඇතුලේ ගොඩන කියලා තියෙන්නේ අද. මට හරියට අද මේ ගොඩක් ඔය නායකයෝ රාජ්‍ය නායකයෝ මේව දන්නේ නැහැ. මේ බිම්මට්ටමේ ඉන්න කාන්තාව අපි තමයි මේක හැමදාම අත්දැකීම් ලබන්නේ මේ තත්ත්වේ. මට හරියට අත්දැකීම් තියෙනවා.
මේ රට ගොඩ නගන්න බැරිව මිනිස්සුන්ගේ ඉතාම දුර්වල මානසික මට්ටම් තුලින් ගලා යන ක්‍රියාවන් සහ සිතිවිලි ධාරාවන් නිසා. ඒ නිසා සිංහලයා ගරු කිරීමක් නැහැ. මට එක මම දැක එකක් දාලා තියෙනවා කමෙන්ට් එකක් සිංහල බෞද්ධ තරම් කුහක ජාතියක් ලෝකෙත් නැත කියලා. ඉතින් හරි කනගාටුයි. සිංහල බෝ සුදු ඇඳගෙන ආවට සමහරු හැමෝම නෙමෙයි. සුදු ඇඳගෙන ආවට මං කාන්තාවක් මම මේ වචන පාවිච්චි කරන එක බෙදෙනවා ගුරුවරියක් නිසා. නමුත් මට මෙහෙම කියන තිත්ත කළු හිතක් තියෙන මිනිස්සු වැඩියෙන් සුදු ඇඳගෙන එන්නේ පන්සල් වල වැලි ගඩොල් සිමින්ති පුරවනවා. ඒක බුරුත ලී පුරවනවා. නමුත් ඔළුව හැදිලා නැහැ. හදවත හැදිලා නැහැ. මොකටද මේ සම්බුද්ධ පූජාව කියන්නේ? සම්බුදුරජාණන් කරන පූජාව උතුම් පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. මනුෂ්‍යත්වයට ගරු කරන්න. මනුෂ්‍යත්වයට ගරු කරනකොටම මේ රට දියුණුයි. තව අර පෝස්ට් එකක් මම දැක්ක කාන්තාවක් දැකලා දාලා තිබුණා එකිනෙකා හැදෙන්න તો රට ඉබේම දියුණුයි කියලා. ඉතින් එකිනෙකා හැදෙන්න රට ඉබේම දියුණුවල එහෙනම් මේ රට බෙලහට දියුණු වෙලානේ. එකිනෙකා හැදෙන්නත් රටේ හොඳ පසුබිමක් තියෙන්න ඕනේ. දැන් තරුණයෙක් පෙට්ටි කඩයක් දාගෙන කඩයක් බඩ ටිකක් තැඹිලි වලක් මේ තේ කට්ටිය විකුණගෙන ජීවත් වෙන්නේ දුවා මේ තරුණයාට විරුද්ධව නගර සභාවට හරි ප්‍රාදේශ සභාවට ගිහිල්ලා පෙස්සමක් ගන්නවා. අර තරුණයාගේ තුහිත තුල වෛරය තියෙන සමාජ වෛරය මේක හරි බරපතලයි. සමාජ වෛරය කියන එක ප්‍රවේද කුඩු මද්ද්‍රව්‍ය අද ගොඩාක් මේ රටේ ව්‍යාප්ත වුණේ. මේ සමාජ වෛරය කියන සංකල්පය හොයලා බලන්න. හරියට හොයලා බැලුවොත් සමාජ වෛරය තියෙනවා මෙතන. පාතාලේ හොයලා බලන්න මේ පාතාලයට සම්බන්ධ වෙච්ච මිනිස්සු යම් කිසි සමාජ අකටයුත්තට අසාධාරණ බොහෝ දුරට ලක් වෙච්ච අය වුන් ඒ සමාජ වෛරය තුලින් මේකට හුරුණා දිගටම යනවා. ඒ නිසා මේවා සෙල්ලමට බාර ගන්න එපා. අපි ලෝක ජාතිය ශ්‍රී ලංකා ජාතිය හැමෝම මිනිස්සු. නමුත් රටක ලෝකයක ජාතීන් බෙදෙනවා. ඒ ජාතිය බෙදෙන්නේ ජාතිය ගොඩනගන්න. ජාතියක් ගොඩනගෙන්න එපා. ගොඩනගන්න නම් ජාතිකත් හැඟීමක් තියෙන්න ඕනේ. දැන් සිංහලකෝ අපේ ජාතිය ගොඩනගන්නේ. මේ ලංකාදීපේ දූපත ඇතුලේ කෝටි 2 කෝටි 30 ලක්ෂයක් විතර. ඉතින් ඔන්න ඔකයි යථාර්ථය. මම කියපු දේ හොඳට හිතන්න. මම කිසිම දේශපාලන පක්ෂයකට අනුගත වෙන කෙනෙක් නෙමෙයි. මම දේශපාලන පක්ෂයක් මට නැහැ. මම කතා කරන්නේ මම දකින දේ ප්‍රජාතන්ත්‍රයද ඇයිති මගේ මතය මම ඉදිරිපත් කරන්නේ. මේ මතය මම කාටවත් දොස් කියනවා නෙමෙයි. මේක දැන් මේ රජය බලයටපත් වුණ රාජ්‍යයක් ආණ්ඩුව මේගොල්ලන්ට මේ ඊටමත් පහත් මට්ටමකදී ආර්ථිකය ගොඩනගා ගන්න ටිකක් කල් දෙන්න. එකපාරට බෑ. දැන් වෙනත් රාජ්‍ය නායකයෙක් ආවම අද රාජ්‍ය බාර අරන් හෙට තුරපුරක් කරන්න පුළුවන්ද මේ රට? එහෙම කරන්න බෑ. යථාර්ථයට මොදෙන කෙනෙක්ට අපහාස කරමින් එහෙම නෙමෙයි මේක මොකද්ද අපි මේ රටක් හැටියට මේ රාජ්‍ය බලයෙන් මේ රටක් හැටියට අපි කොහොමද මේක ඉදිරියට යන්නේ කියලා කවුරු රාජ්‍ය නායකයා වුණත් මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම සොයා ගන්න නායකයෙක් ඒ නායකයා දිරිමත් කිරීමක් අපි කළ යුතුනේ. ඒක තමයි අපි දේශප්‍රේමී ගන්න. ඒක මතනම දේශප්‍රේමී ඉන්නවා වීලුවක්. ජේෂ්ඨ පුරවැසියෝ හැමතැනම බෝඩ් ගහගෙන රක්ෂණ සමාගම් බැංකුවල වීලුවක්. දැන් වීලුව සහ බොරුව වැඩි මේ රටේ. ඔන්න ඕකයි මේ රට පහලට වැටෙන්නේ. ඔය සුදු ඇඳගෙන ඉන්න අය ඇතුලේ තිත්ත කළු සිතුවිලි තියෙන. දැන් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා මෙන්න මේ මම කැමති නැහැ මේ වචන. සුදු ඇඳගෙන ඉන්න සමහරුන්ගේ ඇතුලේ පට්ට කළුයි කියන වචනයක් භාවිත වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි යථාර්ථය. මේ දුර්වලතන් අත්තර ගන්න. ජාතියේ මිනිසුන්ට රටට සියලු මිනිසුන්ට ඔවුන්ගේ දියුණුවට අකුල් හෙලන්න එපා. අතහිත දෙන්න බෑ නේද? නිහඬව ඉන්න. නිහඬව ඉරීමත් හොඳයි. අකුල් හෙලන්න නැතුව, බාධා කරන්න නැතුව, වටුනාම hina වෙන්න නැතුව, අපහාස කරන්න නැතුව. එතකොට මේ ජාතිය බේම කොටට එනවා. එහෙමනම් ඉතින් අදහස් දැක්වීම නිම කරනවා ටිකක් වෙලා ගියා. සියල්ලෝටම තෙරුවන් සරණයි. හොඳයි. බොහොම ස්තුතියි.